ආසන පූජාව කියලා කියන්නේ සුළුපටු පින්කමක් නෙමෙයි. ආසන පූජාව ජීවිතයේ ඇතුලේ යම්කිසි ප්‍රශ්න කරදර කංකටොළු වලට පිහිටක් නැතුව අසරණ වෙන්නේ. අසරණකම් හිතට දැනෙද්දී ඔයාලා කරන්න ආසන පූජා. අයියෝ මට මේ ප්‍රශ්නෙට පිහිටක් නැද්ද කියලා හිතට දැනෙනකොට ඔයාලා කරන්න ආසන පූජා. ආසන පූජාව විස්මිතයි. ආසන පූජාවේ පින්බලය තමයි පිහිටක් නැති වෙන තැනදී පිහිටක් ලැබෙනවා. ආසන පූජාවේ පුණ්‍ය සංස්කාරය තමයි පිහිටක් නැති වෙන තැනටත් පිහිටක් ලැබෙනවා. ජීවිතේට එන උවදුරු වල සමහර අවස්ථා නැද්ද මේකට නම් කොහෙන්ද පිහිටක් කියලා හිතෙන. පිහිටක් නැති වෙයි කියලා හිතන තැන්වලත් පිහිටක් ලැබෙනවා. ආසන පූජාවේ ආනිසංස. අපේ මහ බෝධිසත්වයෝ පෙර අතීතේ සංක නමින් මහසිටානන් කෙනෙක් වුණා. සංක සිටුවරයා බරණැස ඉඳලා සුවර්ණ භූමියට නැව් නගින්න හිතුවා. නැවට ගොඩ වෙන්න යද්දී අතරමඟ සංක සිටුතුමාට මුණ ගැහුණා පසේ බුදුරජාන් වහන්සේ නම. ගිනි කාෂ්ඨ කව්වේ සෙරෙප්පු දෙකක්වත් නැතිව කුඩේකුත් නැතිව ඒ උත්තමයා වඩිනවා දැකලා සංක සිටුතුමාට සංවේගයක් ඇති වුණා. තමන්ගේ සෙරෙප්පු ටික ගලවලා කුඩේ අකුලවලා පැත්තකින් තියලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වැඳලා කිව්වා ස්වාමීනි මට ඔබ වහන්සේට පූජාවක් කරගන්න තියෙනවා. ඔබ වහන්සේ මට අනුකම්පා කරලා අන්න අර රුක්සෙවණට වඩිමු ස්වාමීනි. පසේ බුදුරජාණන් වහන්සේ රුක්සෙවණට වැඩම කරන්නට ලැහැත් වෙද්දී සංඝ සිටුතුමාට හිතුණා දැන් මේ උත්තමයා වැඩම කරලා වාඩි වෙන්නේ කොහෙද? අසුණක් කෙපෙයි. ඒ වෙලාවේ හැටියට උන්වහන්සේගේ උතුම් චීවරය මේ පස් ගෑවිලා වැලි ගෑවිලා කිලිටු වෙන්නේ නැති වෙන්න ඒ වෙලාවට සුදුසු ආසනයක් එතුම හැදුවා. අර ගහ යට වැටලා තිබුණු කොළ ටික ඔක්කොම මෙහෙම අතින් එකතු කළා. කොළ ගුලියක් හැදුවා. තමන් උඩට පොරවගෙන හිටියේ ලක්ෂයක් අගනා වටින සලුවක්. ඒ සලුවෙන් අර කොළ ගොඩ වැහුවා. පොඩි කුෂන් ගතියකුත් තියෙන ආසනයක්. ඒ ආසනේ පැනෙවුවා ස්වාමීනි ඔබ වහන්සේ මා පැන වූ මේ අසුන මත සුවසේ වැඩ හිඳිනසේක්වා. ආසන පූජා. తాවකාලික ආසන පූජාවක්. හැබැයි කවුද සාද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා ආසන පූජාව කළේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට වැඩ හිඳින්න ආසන පූජාව කළා. දැන් මේ ධර්මශාලාවේ ශාස්ත්‍රඥ වහන්සේට වැඩ හිඳීම පිණිස මෙහි ආසනේ යමෙක් තැනුවා නම් හිත ප්‍රීතියෙන් පිනා යන්න ඕන. බුදුරජාණන් වහන්සේට වැඩ හිඳින්න ආසනේ තනවන්න ලැබුණා. මෙහි දේශකයන් වහන්සේලාට වැඩ හිඳින්න ධර්මාසනේ පනවන අය හිත ප්‍රීතියෙන් පිනා යන්න ඕන. අපි බණ කියන දේශකයන් වහන්සේට දහම් අසුන පැනෙව්වා. බිම පැදුරු එළපු අයට හිත ප්‍රීතියෙන් පිනා යන්න ඕන. ආපු අයට බණ අහන්න අපි පැදුරු එළලා ආසන පැනෙව්වා. පුටු තියපුවගේ හිත පිනා යන්න ඕන. අපි එන අයට සුව පහසුවෙන් බණ අහන්න ධර්මයේ ශ්‍රවණය කරන අය වෙනුවෙන් ආසන පැනෙව්වා. අර පසේ බුදුරජාණන් වහන්සේට ආසන පූජාව කරපු සංඝ සිටුතුමා පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා සෙරෙප්පු දෙකක් පූජා කරලා කුඩෙත් පූජා කරලා නැවට ගොඩ වුණා. නැව යාත්‍රා කරන්න පටන් ගත්තා. සුවසේ යාත්‍රා කළේ දින 6යි. 7 වෙනි දවසේ මහ කුණාටුවක් ඇවිත් නැවේ නැව් බඳේ තිබුණු ලෑලි කෑලි ගැලවිලා ගියා. සිදුරු වලින් වේගෙන් නැව ඇතුළට වතුර පිරෙන්න පටන් ගත්තා. නැව ගිලෙනවා. මිනිස්සු ඔක්කොම අසරණයි. සංඝ සිටුතුමාට කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේ මරණය පෙනි නමුත් නිකන් අත් දෙක බැඳගෙන ඉන්න ඕනේ නැහැ නේ කියලා. කෙලින්ම හොඳට උක් කකුරු කාලා එළඟ තෙල් බීලා
කෙන්ඩ පෙරලෙන මස් පිටු පෙරලෙන තැන්වල රෙදිපටි යොතාගෙන වෙන දෙයක් වෙච්ච දෙන් කියලා පැන්න වතුරට. ඒ වතුරට පනිද්දී සංඝ සිටුතුමා යම් තැනකින් මුහුදු වතුරේ යට ගිහින් උඩට මතුවෙනවද? ඒ උඩට මතුවෙනකොටම අහම්බෙකට වුණා වගේ තමන්ගේ අත ළඟට විශාල ලෑල්ලක් ඇවිත් තිබුණා. අහම්බෙකට වුණා වගේ. හැබැයි ඒක අහම්බයක් නෙමෙයි. යම් මේ නැවට ගොඩ වෙන්න කලින් පසේ බුදුරජාණන් වහන්සේට පිහිටා ඉඳීම පිණිස ආසනයක් පූජා කළා කියලා පිනක් ඇද්ද? ඒ පුණ්‍ය සංස්කාරේ තමන්ට පිහිටක් නැති වෙන තැන තමන්ට අහම්බයක් වගේ පිහිටක් කරන් ආවා. මේකයි මම ඔයාලට කිව්වේ ජීවිතේ පිහිටක් නැති අසරණකම් දැනෙනවා නම් ඒ අසරණකම දුරු වේවා කියන අදහසින් ආසන පූජා කරන්න. ආසන පූජාව කියලා කියන්නේ අපේ ජීවිතේ පිහිට නැති වෙන තැනට පිහිටක් ලැබෙන සංස්කාරයක්.